I'm seeing a lot of children that need deliverance. Is this your son? මේ වගේ පුතාද? පුතායින් How old is your son? පුතාට වයස කීයද? අවුරුදු 10යි. අවුරුදු 10. You've never seen him roll on the floor like this? අර පොළවේ අර විදිහට විසිනව දැකලා නැද්ද කවදාවත්? කවදාවත් එහෙම වෙලා නැහැ මීට So were කලින්. you shocked when I laid hands and he fell? ඔයාට පුදුම හිතුණාද මම අත තියද්දී ආ විසිනකොට ඒ විදිහට? මට හිතා ගන්න බැරි වුණා. Your child will be delivered today. Please do something for my son. Help him, for he is my only child. Is this your son? මේ වගේ පුතාද? පුතායින් So you just brought him for the headache. නිකන් ඔළුව කැක්කම නිසාද බබා එක්කන් ආවේ? ඔළුව කැක්කම නිසා. පොළගේ කොමස්. ඔළුව කැක්කුමක් තිබුණා. ඒකත් එක්ක එයා කලබල කරනවා. ඒ කියන්නේ ඔළුව කැක්කුම ඒ නිසා නිින්ද යන්නේ නැහැ. එතකොට ඒ වෙලාවට එයා කෑ ගහනවා. කියන්නේ ඒ වෙලාවට කලබල කරනවා, අපිව සූරනවා. ඒ වගේ එහෙම බිහේවියර්ස් වල ගැටලු තිබුණා. වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වුණා. ගොඩක් වෛද්‍ය ප්‍රතිකාර කළා මාස 4ක් තිස්සේ. ඒකකින්වත් කිසිම සුවයක් තිබුණේ නැහැ. නිදි පෙත්තකට විතරයි දරුවට නිින්ද ගියේ. මේ ඔළුවට මොකද වුනේ පුතා? මේ ඔළුව කැක්කුම වැඩි වෙලාවට ඔළුව ගහ ගන්නවා බිත්තියේ. සමහර ලාවට පහරු ගාගෙන තුවාල කර ගන්නවා. අපිවත් තුවාල කරන වෙලාවකට. දරුවා ඉස්කෝලේ යවුවේ නැහැ මාස 4කින්. ප්‍රයිවට් MRI කරගෙන රිජ්ජු එකේ ඇඩ්මිට් කරා. පස්සේ රිජ්ජු එකේ සයිකියාට්‍රික් පැත්තට තමයි ඇඩ්මිට් කරේ. නමුත් ඒ කිසිම වෙහෙතකින් දරුවාගේ නිින්ද සෙටල් වුණෙත් නැහැ. මේ ප්‍රශ්නේ හරි ගියෙත් නැහැ. එතෙන්ට ආව පළතුරු කෑම එහෙම විකුණන කෙනෙක්. ඒ ලේඩි මට කිව්වා ප්‍රොෆෙට් ගාවට යන්න ගිහින් බලන්නකෝ කියලා. ඊළඟට මහත්තයාටත් ගොඩාක් අය ඒ ගැන කියලා තිබ්බ නිසා තමයි අපි අද මෙතෙන්ට ආවේ. Allow the little children to come to me and do not forbid them, for of such is the kingdom of God. In the mighty name of the Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් By reason of the parents' faith to bring this child to මේ the දරුවා මෙතන ගෙන්න දෙමව්පියන් තිබ ඇදහිල්ල නිසා And by the fire that's on this altar, මේ අල්තාරේ තිබෙන ගින්න කර්ණ කොටගෙන I command every spirit hiding in this body මේ ශරීරයේ සංකේත සිටින හැම ආත්මයකම මම කන කරනවා. has tormented this boy. මේ දරුවට වද දීලා තියෙන ආත්ම The time has come. වෙලාව ඇවිල්ලා තියෙන්නේ. Leave him ඉවත් වෙන්න ඕන වගේ. and never enter again. නැවත කවදාවත් අතුල් නොවෙනු. So by the resurrection power of Jesus Christ, යේසුස් වහන්සේගේ නැවත නැගිටීමේ බලය අනුව I set him free now. මම නිදහස් කරනවා දැන්. ඉවත් වෙනු. පුතා මගේ දිහා බලන්න. ගතල්ල. ඉස්සරහදී තාම තියනවද? දැන් ටිකක් අඩු වුණා. Hallelujah. Can you see? He's calm now. දැන් පේනවද එයා බොහොම නිස්කලංකයි දැන්? මගේ පුතා මට අම්මේ දැන් නම් ඔළුව කැක්කුම අඩුයි කියලා කියනකොට මගේ හිතට දැනෙච්ච සතුට මම මාස 4ක් පුරා තප්පරයක් ගානේ බලාපොරොත්තුෙන් හිටපු වචනයක් ඒක මට අද ඇහුණා. I see your family following Christ. මට පේනවා ඔබගේ පවුල ක්‍රිස්තුස් වහන්සේ යනවා. All because of him. මෙයා නිසා තමයි මේ සියල්ලම. මට මේ කුරුසයක් ඕනේ. කුරුසයක් ඕනේ? No problem. No problem. මෙන්න ජේසුස්ගේ නාමයෙන්. The Christian generation කිතුණු පරම්පරාවක් belongs to you. ඔබට අයිතියි. Clario Rocosha Prakida Anstela Bahalos. ඔයාගේ ගෙදර හැම කෙනෙක්ටම මතක් කරලා දෙන්න. ඔයා සම්පූර්ණයෙන්ම සුවයි කියලා. Amen. මොකද? මේක මම සෙල්ලම් බඩුවක් ගන්න එකතු කරපු සල්ලි. ඔයා මට දෙනවා ඒක. ඔව්. කවදද මේ තීරණය ගත්තේ? ගිය සතියේ කිව්වා අර පොට් එකක් ගැන. I saw a pot which was the main thing that the enemy was using. සාතන් පාවිච්චි කරන මූලිකම දේ එයයි. These dear parents tell me, Prophet, that they bought a pot a few years ago and gave their son to collect money. ඒකේ තිබ්බ මුදල් ප්‍රමාණයට මම මෙයාට සල්ලි දුන්නා වෙනම. ඒක තමයි මෙයා මේ ගෙනල්ලා තියෙන්නේ. යාම තීරණය කරා මේක. ඔව්. කවුරුද කියන්නේ නැහැ. නෑ. Hey! Look at this. This is deliverance. මේක තමයි නිදහස. Prophet Jerome. More than just words.